ඇත්තටම දැන් මේ බොහොම ලෙන්ගතුකමින් නුගසෙවණත් එක්ක අත්වල බැඳගෙන මේ නිෂ්පාදන සම්බන්ධව කතා කරන වෙලාව අද අපි කතා කරන්න සූදානම් වන්නේ කුමන නිෂ්පාදන පෙළ සම්බන්ධවද? මුලින්ම හඳුනා දෙමු. ඔව් අපි සාමාන්‍යයෙන් රූපලාවන්‍ය නිෂ්පාදනයක් ගුණාත්මක නිෂ්පාදනයක් පරිභෝගිකයෝ අතර පත් කරාට පස්සේ මේක හොඳයි කියන එක නෙමෙයි වැදගත් වෙන්න ඕනේ. මං හිතන්නේ ඒ අයට මේක පාවිච්චි කරන්න ඕනේ උපදෙස් අනුගමනය කරන්න ඕනේ ක්‍රමවේදයන් පිළිබඳ නිරන්තර අවබෝධයක් ලබා දෙන්න ඕනේ. ඉතින් මේ රූසිලෝන් මේ කරන්නේ අනේ ඒ කියන සත්කාරය රූසිලෝන් මාකටිං ප්‍රයිවට් ලිමිටඩ් ගත්තොත් අපි දේශීය ආයුර්වේදයේ ක්‍රම අනුව දේශීය ආයුර්වේදයේ තියෙන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන අපේ ආයතනය තුල hair care range එකේ කියන්නේ ඔබේ හිසකෙස් නිරෝගීව තියාගන්න ඔබේ හිසකෙස් ලස්සනට තියාගන්න වගේම අපි ඒකත් එක්කම අපි කතා කරනවා ස්කින් කෙයාර් අපේ හැම ගැන අපේ හැමේ නිරෝගීකම රැක ගන්න ඒකත් එක්කම අපි ආහාර අතිරේක සප්ලිමන්ට් ගන්න සියලුම නිෂ්පාදන ඔබේ රුව අලංකරණය වෙනුවෙන් කතා කරනවා. ඉතින් අද ඔය කියන නිෂ්පාදන අතරේ ගොඩක් අය කැමතිනේ හැඩ වෙන්න, පැහැපත් වෙන්න, සුදු වෙන්න. ඉතින් සුදු වෙන්නත් විවිධ වූ ක්‍රම තියෙනවා. සුදු වෙන්න ගිහිල්ලා අහිතකරතා එක්ක ජීවිත කාලෙම තමන්ගේ ශරීරය ලෙඩ රෝග වලට ගොදුරු වුණ අයත් තියෙනවා. ඉතින් අපි නිරෝගීව ඔබට පැහැපත් වෙන්න, ඔබේ සුන්දරත්වය වැඩි කරගන්න අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ෆෙයානස් රේන්ජ් එකේ ෆෙයානස් කැප්සූල් පිළිබඳ. හොඳයි. දැන් මේ කැප්සූල් ගැන කතා කරාම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට කැප්සූල් එකක් ගත්තට කමක් නැද්ද? ඒක ශරීරයේ අභ්‍යන්තරයට යන්නේ. බාහිරව නම් මොකක් හරි ගැටලුවක් තිබ්බොත් විසඳ ගන්න පුළුවන්. දැන් මේ එතකොට එහෙම වුණාම මේකේ අහිතකර ප්‍රශ්න තියෙනවද? මේ මගේ ගොඩක් ඒවා තියෙන ඒවා පස්සේ කතා කරමු අපි. මුලින්ම මට දැනගන්න ඕන කාරණාව තමයි විනිවැල් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ විනිවැල් ගැට. එතකොට පුංචි කාලේ ඉඳලා අපේ ආච්චිලා සීයලා හැමතිස්සෙම පාවිච්චි කරපු නිෂ්පාදනයක් කියන්න පුළුවන්. නැත්නම් ආයුර්වේද සංඝටකයක් කියන්න පුළුවන්. වෙනිවැල් කැප්සූල් එක කියලා කැප්සූල් එකක් හඳුන්වා දීලා තියෙනවා. මේ ගැන කතා කරමු. ඔව් අපි වෙනිවැල් කැප්සූල් එකට අමතරව අපේ තියෙනවා ඇක්ටිව් ෆෙයානස් කැප්සූල් එක, කැරට් කැප්සූල් එක, ඒත් එක්කම ටර්මරික් කැප්සූල් එක කියන කැප්සූල් වර්ග 4ක් තියෙනවා. මම මුලින් ඔබට වෙනිවැල් කැප්සූල් එක ගැන පැහැදිලි කරන්නම්. මේ වෙනිවැල් කැප්සූල් එකේ අපි මූලික වශයෙන් අන්තර්ගත කරලා තියෙනවා වෙනිවැල්, ටර්මරික්, ඒත් එක්කම විටමින් C. අපි දන්නවා වෙනිවැල් සාමාන්‍ය භාවිතයට ගන්නකොට තිත්තයි. ගන්න බෑ. අපිට අපහසුයි ගන්න. නමුත් කැප්සූල් එක ඇතුලේ අන්තර්ගත කරලා තිබීම තුල එහෙම ගැටලුවක් එන්නේ නැහැ. ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ඩෝස් එක ඒ විදිහටම අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් වෙනිවැල් කියලා කියන්නේ මුළු ශරීරයම ඒකාකාරී පැහැයකට හරව ගන්න පුළුවන් හොඳ ආයුර්වේදීය ඖෂධයක්. ඒත් එකම ටර්මරික් අපි දන්නවා විස බීජ නැෂන ගුණයක් තියෙනවා. විටමින් C. විටමින් C කියලා කියන්නේ ශරීර ප්‍රතිශක්තිකරණය ඉහළ නන්වන දෙයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තුනම මේ පුංචි කැප්සූල් එක භාවිතයෙන් ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පුංචි කාලේ ඉඳන් වෙනිවැල් ගැට වලින් නෑවුවා. වෙනිවැල් ගැට නෑවුවා. වෙනිවැල් ගැට සබන් වලට දාලා මිශ්‍ර කරලා ඇඟේ ගෑවා. ඒ වගේ දේවල් සිදු නැති ඒ දේවල් ඒ ආයුර්වේදීය ක්‍රම තමයි අපි නවීන ක්‍රමත් එක්ක එක්කහුව කරලා ඔබගේ පහසුව වෙනුවෙන් මේ විදිහට අරන් ඇවිල්ලා තියෙන්නේ.